ඔයා මේ රීඩින් එක දකින්නේ. ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ වෙන්න નિયમિત අවස්ථාවකයි. විශ්වය ඔයාට මේ වෙලාවේ ඔයාගේ ජීවිතය ගැන ලොකු පණිවිඩයක් දෙන්න යනවා. අපි දැන් බලමු විශ්වය ඔයාට දෙන මේ විශේෂ පණිවිඩය මොකක්ද කියලා. ඔයාට මේ පණිවිඩය දකින්න ලැබුණේ මොකක්ම හරි විශේෂ හේතුවක් නිසා. විශ්වය ඔයාව තෝරාගත් පුද්ගලයෙක් නිසා තමයි ඔයාට මේ රීඩින් එක දකින්න ලැබෙන්නේ. හරි, අපි දැන් බලමු ඔයාට විශ්වය දෙන විශේෂ පණිවිඩය මොකක්ද කියලා. විශ්වය ඔයාට ඉස්සෙල්ලම කියනවා ඔයාගේ ජීවිතේ අලුත් ආරම්භයක් වෙන්න පුළුවන් කියලා. ඔයාගේ ආදරය, ඔයාගේ රැකියාව, මොන හරි ව්‍යාපාරයක් පටන් ගන්න හිටියනම් ඒ දේ මේ වගේ මොනවම හරි දෙයක ආරම්භයක් ඔයාට දකින්න පුළුවන් වෙනවා ඉදිරි කාලයේදී. ඒ වගේම ඔයා කාලයක් තිස්සේ බලාගෙන හිටපු ගොඩාක් සතුටුදායක පණිවිඩයක් ඔයාට ලැබෙන්න තියෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඔයා සිතුවිලි වලින් සුවපත් වෙන කාලයක් ඉදිරියේදී එනවා. ඒ වගේම ඔයාට ආදර සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් නම් ඔයාට ඒ ආදර සම්බන්ධතාවය ඇතුලේ අලුත් පියවරක් ගන්න පුළුවන් වෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඔයාගේ හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් වෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඔයාගේ දේවල් ආකර්ෂණය කරගැනීමේ ශක්තිය මෙන්න මේ කාලයේදී වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඉදිරි කාලයේදී ඔයාගේ දේවල් වලට උදව් කරන, ඔයාට හොඳ උපදෙස් දෙන යාළුවෙක් හම්බ වෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඉදිරි කාලයේදී විශ්වයේ තියෙන ධනාත්මක ශක්තියින් එක්ක ඔයා ගනුදෙනු කරන්න පටන් ගන්නවා. ඔයාගේ ආදරය ගැන, ඔයාගේ විවාහය ගැන, ඔයාගේ රැකියාව ගැන, එහෙම නැත්නම් ඔයාගේ හිතේ තියෙන ලොකු බලාපොරොත්තුවක් ගැන විශේෂ පණිවිඩයක් එන්න තියෙනවා ඉදිරි කාලයේදී. ඔයාගේ හිත සතුටින් පුරවන පණිවිඩයක් ඔයාට ලැබෙන්න තියෙනවා ඉදිරි කාලයේදී. ඒ වගේම කියන්න ඕනේ මේක පොදු රීඩින් එකක්. ඔයාගේ ජීවිතේ මේ කාලයේ තියෙන බාධක මොනවද? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අන්න ඒ ප්‍රශ්න වලට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඒ වගේම ඔයාට අලුත් අවස්ථා හම්බෙන කාලය. ඔයාගේ ජීවිතයට ආදරය පැමිණෙන කාලය. ඔයාට හොඳ රැකියාවක් හම්බෙන කාලය. ඔයාගේ විවාහය සිද්ධ වෙන කාලය. මෙන්න මේ දේවල් හරියටම දැනගන්න පුළුවන් පර්සනල් රීඩින් එකක් මගින්.